කලණී මේෂා මම දැන් කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි ස්පෙෂල් සබ්ජෙක්ට් එකක් විදිහට කරන්න තේරිලා ඉන්නවා. මම ඒ ලෙවල් වලට ඉංග්‍රීසි ලිටරේචර් ක්ලාස් ගියේ කෞශල්‍යා මැඩම්ගේ. මැඩම් ගැන මට අහන්න හම්බුනේ මගේ යාළුවෙක්ගෙන්. මම ඒ නිසා මම ගිහිල්ලා බැලුවට පස්සේ එදා ඉඳලා දිගට මම මේ ක්ලාස් එකට නම් එනවා මේ කියලා හිතුවා. මොකද මිස් එක්ස්ප්ලේන් කරන විදිහ හරියට හොඳට තේරෙනවා. කිසිම වෙලාවක ඒ කියන්නේ ප්‍රශ්නයක් තියාගෙන ක්ලාස් එකෙන් එළියට ගියේම නැහැ මම. මොකද ඒ ප්‍රශ්නේ ආව වෙලාවේ ඒ වෙලාවෙම වුණත් මේ මිස්ගෙන් එක අහලා එක්ස්ප්ලේන් කරගන්න හරිම මේ ලේසියෙන් පුළුවන්. මිස් හරිම ෆ්‍රෙන්ඩ්ලි කෙනෙක්. එතකොට අර බය හිතෙන්නේ සාමාන්‍ය ප්‍රශ්නයක් අහන්න මේ බය හිතෙනවනේ. ඒ වුණාට මිස් එක්කේ ප්‍රශ්න නැහැ. මේ ඕනම ප්‍රශ්නයක් ඒ සබ්ජෙක්ට් රිලේටඩ් දෙයක් ඕන ඒ වෙලාවෙම වුණත් අහගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. තේරෙනකල් ආයෙ කියලා දෙනවා. ඒ වගේම දැන් මුලදී අපි මුලින්ම අපිට essay questions ලියන්න තරම් තේරුන්නේ නැහැනේ. ඒ හින්දා අපිට මුලදීම අපිට කරේ context questions. හැමදාම මේ ක්ලාස් එක ඉවර වෙන්න කලින් විනාඩි 15ක් අරගෙන මේ context questions දීලා කරපු poems වලින් ඒ වලින් එහෙම දීලා ඒක clear වෙලා තමයි ගෙදර යවන්නේ. පස්සේ essay questions කරා. ඒ කරන questions වල උනත් ඒ කියන්නේ answer sheet මිස් බලද්දී අපිට අර හරිම ඒ කියන්නේ අඩුපාඩු තේරුම් ගන්න ලේසි වෙන විදිහට තමයි මිස් එක බලන්නේ. ඒ කියන්නේ දැන් කොහේ හරි අපේ අඩුපාඩුවක් තිබ්බොත් ඒක මෙතන මෙන්න මේක එන්න ඕන. මෙතන මේ ලියලා තියෙන එක හොඳයි. ඒ වුණාට මීට වඩා මෙන්න මේ දේවලුත් මෙතෙන් ඇඩ් වුණා නම් තවත් හොඳට ලකුණු ගන්න පුළුවන් වගේ කමෙන්ට් අපේ ආන්සර් ෂීට් වල ලියනවා. සමහර වෙලාවට ආන්සර් ෂීට් එක ලියන්න ඉඩ නැති වුණාම අපිට ආන්සර් ෂීට් එක දෙද්දි කියනවා මෙන්න මේ දේවල් තව හදාගන්න මේ මීට වඩා හොඳ ලකුණක් ගන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි දැන් ඒ හැම ආන්සර් එකකම ලකුණු දෙන ක්‍රයිටීරියා එකක් තියෙනවානේ. මිස් හැමතිස්සෙම ඒ ක්‍රයිටීරියා එකට අනුව තමයි වෙන් කරලා අපිට ලකුණු දීලා මේ කම්ප්ලීට් ටෝටල් මාක් එක දාන්නේ. එතකොට මේකෙන් අපිට ගොඩක් ලේසියි. මොකද දැන් අපේ කොයි පැත්තද මේ අඩු කියලා ගැන කොයි පැත්තෙන්ද අපේ වීක් පැත්ත කියලා හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ක්‍රයිටීරියා එකට අපිට ලකුණු අඩු වෙනම් එතකොට අපිට හිතා ගන්න පුළුවන් මෙතන තමයි අපිට තව ටිකක් හදා ගන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ හරි අර ඉක්මනට ඒක තේරුම් අරන් ඒ ප්‍රශ්නේ ඒ කියන්නේ ඒ වීක්නස් එක මේ හදා ගන්න හරි ලේසි වෙන විදිහ තමයි questions උනත් ඒ කියන්නේ බලලා තියෙන්නේ මඩ. ඒ වගේම තමයි හැම කියන්නේ සිලබස් එක තව ඉතුරු වෙයි නේද වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න මේ කිසිම වෙලාවක අපිට ඕනේ නැහැ. මොකද මිස් මේ හරි ඉක්මනට කියන්නේ ඉක්මනට ඒක ගානට සිලබස් එක ඉවර කරලා ඊට පස්සේ questions කරනවා. අපිට model papers එහෙමත් මැඩම් ගොඩක් කරා. කොහොම මේ අපිට එහෙම ගොඩ කරලා තියෙනවා. ඒ හින්දා මට කියන්න තියෙන වලට ඔයාලා ඇවිල්ලා බලන්න. මොකද සමහර වෙලාවට ඔයාලට අපි මෙහෙම කිව්වට ෂුවර් කරන්න බැහැනේ. ඒ වුණාට ඔයාලා අනිවාර්යෙන් ගියොත් ඔයාලට මේක හොඳට තේරෙනවා. ඒ කියන්නේ මිස්ගේ කිසිම වෙලාවක කන්සන්ට්‍රේෂන් එක බිඳෙන්නේ නැහැ. ඒක බෝරින් කියලා කවදාවත් හිතෙන්නේ නැහැ. වෙලාව යනවා දැනෙන්නේ නැහැ. හරි අවධානයෙන් කියන්නේ ඒ හරි රසවත් විදිහට ඒවා එක්ස්ප්ලේන් කරනවා. එක එක්සාම්පල්ස් ජීවිතයේ තියෙන ඒවා එක්සාම්පල්ස් අරගෙන මාර ලස්සන විදිහට ඒවා කියලා දෙනවා. එහෙනම් ඒ කියන්නේ සබ්ජෙක්ට් එක අමාරු වුණාට ඒ ක්ලාස් එක වෙලාවෙදි නිකන් එන ලේසි සබ්ජෙක්ට් එකක් වගේ නිකන් හිතෙන්න ගන්නවා. ඒ හින්දා ලිටරේචර් කරන්න ආසයි නම් ඒ ආසාව දිගටම තියාගෙන අවසාන වෙනකන් කරන්න ආසයි නම්
කෞශල්‍ය මැඩම් ගිහිල්ලා බලන්න. මම අත්දැකීමෙන් කියන්නේ මං සබ්ජෙක්ට් ඉගෙන ගන්න මාර ආස වුණේ කෞශල්‍ය මැඩම්ගේ කියපු නිසා තමයි. ඒ හින්දා මට ඔයාලට කියන්න තියෙන්නේ ගිහිල්ලා බලන්න කියලා කොහොමද මිස්ගේ උගන්වන තත්ත්වය යන විදිහ කියලා. Thank you.